ওই කැලෑවල හිම සමහර සානංශලා ඉන්නවා භාවනාම කරනවා නෙමෙයි. නිකන් ඉන්නවා සිතුවිලි අඩුයි. දවසේම මම ඉතින් ওই ගොඩාක් සානංශලා ගැන දන්නවා. මම ওই ගොඩක් දැන් ඇසුරු කරලා තියෙනවා. ඉතින් මේ සමහර භාවනාවම නැහැ. පින්ඩපාත යනවා උදෙන්ම. උදෙන්ම බලන් ලස්සන ජීවිතයක්. උදෙන්ම පින්ඩපාත ගිහින් පින්ඩපාතේ අරන් එනකොට 8:00 විතර වෙනවා. ඉතින් ඇවිල්ලා ඉන්නවා. නිදහසේ ඉන්නවා. ඒක වළඳන්නේ නැහැ එකපාර. ඊට පස්සේ ගංගා කැලෑවේ තියෙනවනේ මේ වතුර හිම ගලාගෙන මේ ගංගා තියෙනවා. දැන් ඔය උදාහරණයක් විදිහට ඔය ලග්ගල කැලෑවේ මහවැලි ගඟ ගලන්නේ නැති. ආයිනකට ගිහින් පෑන් පහසු වෙලා පාත්‍රෙත් අයිනකින් තියලා ඊට පස්සේ මේ සිවුරුත් නැහෙනි ලොකු සිවුර වේලෙන්ට වනලා ගහක් මුල් වෙලා වාඩි වෙලා ගඟ දිහා බලන් ඉන්නවා. අපේක්ෂා නැහැ. බලාපොරොත්තු නැහැ. නඩත්තු කරන්න ලෝකයක් නැහැ. එනකම් මග බලාගෙන ඉන්න බිරිඳක් නැහැ. ස්වාමියෙක් නැහැ. කොහේ ඇයිද දන්නේ ආවේ නැත්තේ කියලා පොලිසියට යන්න මිනිහෙක් නැහැ. හරි ලස්සනයි ජීවිතේ. සිතුවිලි බොහොම අඩු වෙනවා. භාවනාවෙන් ඕක තමයි උරංගාන්නේ. ගෙදරින්ද ලෝක කරන්න පුළුවන්. ඔෆිස් එකෙදිත් පුළුවන්. ඊට පස්සේ උදේම සිගුර වේලෙනකම් ඔය ඉන්නවා. ඉතින් වේලෙන් නිශ්චිත වෙලාවකුත් නැහැ. මේ මීට වේලෙනකම් ගහක් මුලට වෙලා වාඩි වෙලා ඉන්නවා. අන්දන සූරන් නිකන් කරේ දාගෙන ඔය ඉන්නවා. ඒක අවුවේ වන්නලා වේලෙනකම් ඉන්නවා. ඊට පස්සේ ඔන්න දානි පාත්‍රේ තරම් ඔය ගහක් මුලට වෙලා වළඳනවා. ඊට පස්සේ වළඳලා ඉතින් බොහොම සෑහළු ඊට පස්සේ පාත්‍රේ පිරිසුදු කරලා සෝදලා ඕවා මේව කරලා ඉතින් ඔක අවුවෙත් තියලා වේලලා අරගෙන ආයෙත් අර පාත්‍රේ තව එකට දාලා ඒකත් තියලා ඉතින් තව ඔය මොන හරි ඇපල් ගෙඩියක් දොඩම් ගෙඩියක් එම්ම හම්බුනොත් දවල්ටත් වළඳන්න ඕක තියාගෙන ඉතින් මේ දවල්ටත් වළඳනවා. වළඳලා ඊට පස්සේ ඉතින් දවල් වෙනකොට ඔය පොඩ්ඩක් ටිකක් විවේකයෙන් ඉන්නවා සැතපෙනවා ටිකක්. වළඳලා සක්මන් කරනවා හැබැයි ටිකක්. අදට සක්මන් කරනවා. සිහියේ. සක්මන් කරලා විවේකයෙන් ඉන්නවා 3ට 4ට ගිලම්පස ටිකුත් වළඳනවා. හරි? ගිලම්පස ටිකුත් වළඳනවා. ආයෙත් පෑන් පහසු වෙන්න ඕන නම් පෑන් පහසු වෙලා. පින්නත්නි ඔය කරන මොකක් හරි භාවනාවකුත් ඕන නම් ඒකත් කරලා සැතපෙනවා. දොරක්වත් නැහැ. බය කියලා එකක් එන්නෙම නැහැ. ඇයි නඩත්තු කරන්න ලෝකයේ තියෙනකොටනේ බය වෙන්නේ? බාහිර ලෝකයක් නඩත්තු කරන්න පේනකොට බය එනවා. ඒ කියන්නේ අපිට අභ්‍යන්තර ලෝකෙත් වටිනාකම තියෙනවා බාහිර ලෝකෙත් වටිනාකම තියෙනවා. ඒ වටිනාකම පදනම් කරගෙන සිතුවිලි ගලනවා. එතකොට සමහරට අපිට බාහිර ලෝකේ වටිනාකම වැඩිකමට අපි මේ ලෝකේ අතාරින්න කැමති නැහැ. අනේ අපිට මොනවා වුණත් කමන්නේ අපේ දරුවන්ගේ යුතුයකම් ටික කරලා මැරෙන්න පුළුවන් වුණොත් ඇති වගේ එකක් ඔය අම්මලාගේ හිතවල තියෙනවා. ඇයි බාහිර ලෝකෙටත් වටිනාකම ගිහින්? ඉතින් බාහිර ලෝකෙට වටිනාකම ගියා කියලා වටිනාකම දීලා තියෙන සිතුවිලි මතනේ. පින්නත්නේ වටිනාකම වැටහෙන්නේ ඇත්තටම නෑ. සිතට සිතුවිලි ගලනවා වටින බවට. සිත අවබෝධ කළාට පස්සේ මොහොතක්වත් සිත විශ්වාස කරන්න හිතෙන්නේ නෑ.